ආයුබෝවන් ගොවියනි ඔබ සියලු දෙනාටම අද මම පේරවගාවේ කියලා දෙන්න යන්නේ වැදගත් ටිප් එකක්. අපි සාමාන්‍යයෙන් පේරවගාවේ කප්පාදු කරන කප්පාදු ආකාර කිහිපයක් තියෙනවා. දැඩි කප්පාදුව, සරල කප්පාදුව, දළු කප්පාදුව, මල් හා ගෙඩි කප්පාදුව කියලා. ඒ දැඩි කප්පාදුව, සරල කප්පාදුව, දළු කප්පාදුව ඒ සියලු දේවල් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ අලුතෙන් දළු ගැනීම. නමුත් මල් හා පළ තුනී කිරීම නැතිනම් මල් හා ගෙඩි කප්පාදුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පෝෂණය, ජලය හරියාකාරව හොඳම ගෙඩියට ලබා දෙන්න වගේම ප්‍රභා සංශ්ලේෂණයෙන් ඇතිවෙන ආහාර හරි හොඳ ගුණාත්මෙන් යුතු ගෙඩියකට සංචිත වෙලා ගෙඩියේ බර ප්‍රමාණය වැඩි කරගන්න තමා අපි මේ මල් හා ගෙඩි කප්පාදුව සිදු කරන්නේ. මේ මල් හා ගෙඩි කප්පාදුව අවබෝධයෙන් කළ යුතු දෙයක්, හොඳින් දැනගෙන කළ යුතු දෙයක්. අපි සාමාන්‍යයෙන් මල් හා ගෙඩි කප්පාදුවේදී මල් ටික පොලිනේට් වෙලා, ඒ කියන්නේ පරාගණය වෙලා ෆෘට් සෙට් වෙන අවධිය, ඒ කියන්නේ පරාගණය වෙලා ගෙඩියක් නිර්මාණය වෙන අවධියේදී ප්‍රධාන ගෙඩියට අමතරව තවත් ඒ නට්ටේ ගෙඩි තියෙනවා නම්, ප්‍රධාන ගෙඩියට අමතරව තවත් ඒ නට්ටේ ගෙඩි තියෙනවා නම් අන්නේ ගෙඩි ටික මල් ගෙඩි ටික අයින් කරලා දානවා. ඒකත් අපිට කාලය පහු වුණා නම්, ඒ කාලයත් අපිට පහු වෙලා ඊළඟට බෑග් යොදන කාලයේදී සාමාන්‍යයෙන් ගෙඩි දෙකක් තුනක් එකම නට්ටේ තියෙනකොට ඒකෙන් විකෘතිතා ඇති වුණු ගෙඩිය, හැදිලා මදි ගෙඩිය, අන්න ඒ වගේ තියෙන විකෘති තියෙන හැදිලා ප්‍රමාණයෙන් කුඩාම ගෙඩිය ඉවත් කරලා දාන එක තමයි මල් හා ගෙඩි කප්පාදුවේදී අපි ප්‍රධාන ලෙසම සිදු කරන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මයෙන් හා ප්‍රමාණාත්මයෙන් යුතු බරින් වැඩි පළතුරක් නිර්මාණය කරගන්න. දැනුමෙන් වගා කරන්න ඕනේ. දැනුමෙන් වගා කරමින් තමයි අපිට කළමනාකාරීත්වය වනා ලෙස සිදු කරමින් උසස් වගේම ඉහළ ගුණාත්මයෙන් යුතු අස්වැන්නකට යා හැකි වන්නේ. මේ වගේ පේරවගාව සම්බන්ධ තාක්ෂණික වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ස්තුතියි.